හෙලෝ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ගොඩ දවසකින් වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ටිකක් වැඩත් එක්ක කාර්යබහුල වුණා. ඉතින් අද තමයි ටිකක් නිවාඩු වෙලාවක් හම්බුනේ වීඩියෝ එකක් කරන්න. එතකොට අද අපි කතා කරන්න යන්නේ 2013 combined maths applied paper එකේ කෙටි ප්‍රශ්න 10 එන තුන්වෙනි ගාන. එතකොට ගාන අපි මුලින්ම කියවගත්තොත් ගාන අපිට කියනවා m කියලා ස්කන්ධය m වෙච්ච අංශුවක් සුමට තිරස්මේසයක හරි සුමට තිරස්මේසයක් මත නිසලව ඇත කියලා. එතකොට අපි ඒක නතුමු මෙහෙම. එතකොට මේ ස්කන්ධය m වෙච්ච අංශුව මෙහෙම සුමට තිරස්මේසයේ තියෙනවා. එකක ස්කන්ධය 2m වූ අංශු දෙකක් මේසය මත ප්‍රතිවිරුද්ධ දිශාවලට ප්‍රතිවිරුද්ධ දිශාවලට u හා 2u වේග වලින් නිසලව තිබෙන අංශුව දෙසට චලනය වෙමින් එය සමග එක විට ගැටී හාවේ. හරි. එතකොට ඔන්නෝම කියන. එතකොට දැන් එතන ගොඩක් දත්ත තිබ්බා. ඒකේ බැලුවොත් එකේ කියනවා ඒ දෙකේම අංශු දෙකේ ස්කන්ධය 2m කියලා. හරිද? එතකොට මම මේක මේ දෙපැත්තෙන් ඇඳගත්තේ අපිට කියන එකක් මේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවලට තමයි ගමන් කරන්න කියලා. තව කියනවා නිසලව තිබෙන අංශුව දෙසට චලනය වෙමින්. හරිද? මේ දෙන්න නිසලව තිබෙන අංශුව දෙසට චලනය වෙනවා නම් ඒ දෙන්නගේ දිශාව ප්‍රතිවිරුද්ධ නම් එතකොට මේ අංශු දෙක තියෙන්න ඕනේ මේ නිසල අංශුවට දෙවැත්තේ. ඒකයි මම එහෙම ඇඳගත්තේ. එතකොට කියනවා ප්‍රතිවිරුද්ධ දිශාවලට මේ දෙකයිම අංශු දෙක එනවා. එක්කෙනෙක්ගේ ප්‍රවේගය u කියලා කියනවා. එක්කෙනෙක්ගේ වේගය u කියලා කියනවා. අනිත් එක්කෙනාගේ වේගය 2u කියලා කියනවා. හරිද? එතකොට ඔන්න ඔය කියනවා. තව වැදගත් දෙයක් අන්තිමට කියනවා මෙහෙම චලනය වෙලා එක විට ගැටි ආවේ කියලා. හරිද? එතකොට ආ වෙනවා කියන එකේ අදහස වෙන්නේ දැන් මේ තියෙන්නේ චලනය වෙමින් තියෙන අවස්ථාවනේ. හරි. අපි මෙහෙම එක රූපෙන් ඇඳගත්තා. එතකොට දෙක රූපෙන් ඇඳගත්තොත් අපි ආ වෙච්ච අවස්ථාව. හරිද? ආ වෙනවා කියන එක ආ වෙනවා නම් මේ ඔක්කොම ටික එකට පිහිටනවා. හරිද? ඒතර මේ ඔක්කොම ටික එකට පිහිටලා එතකොට මේ ආ වුණා නම් මේ ඔක්කොම ටික තනි එකක් විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ සම්පූර්ණ එකේ ස්කන්ධය πm. එතකොට හා වෙලත් මෙයා නිශ්චල වෙනවා කියලා අපිට කොහෙවත් ගානේ කියලා නැහැනේ. එහෙනම් අපිට හිතන්න නම් මෙයාගේ කොහේ හරි දිශාවකට වේගයක් තියෙනවා. අපිට දන්නේ නැති හන්ද මම මේ පැත්තට v වේගයක් තියෙනවා කියලා ගන්නම්. හරිනේ. එතකොට ඊට පස්සේ අපිට ගානේ කියනවා ගැටුම් වලට පසු සංයුක්ත අංශුවේ වේගය. ඒ කියන්නේ අපි දාගත්ත v වේගය හොයන්නලු. v වේගය හොයලා ගැටුම නිසා සිදුවන චාලක ශක්ති හානියක් වෙනවලු. අන්න ඒක මෙන්න මෙහා බව පෙන්වන්න තමයි අපිට ගානේ කරන්න තියෙන්නේ. එතකොට මේ ගාන දැන් හදන්න යද්දී අපිට මේ මුලින්ම ඕනෙන සමීකරණයක් ඒක තමයි ගම්‍යතා සංස්ථිති නියමය. මේ සමීකරණය ගැන නිකන් හිතුවොත් මේ කියන්නේ ගම්‍යතා වෙනස කියන එක ඩෙල්ටා කියන එකෙන් කියවෙන වෙනස. හරි.
ඒතර ගම්මිතා සංස්ථಿತಿ කියලා ගත්තොත් මේ ගම්මිතා වෙනස බිඳුවයි කියන එක තමයි ඒකේ අදහස. හරිද? ඒතර මේ I කියලා කියන්නේ ගම්මිතා වෙනස. හරි. ඒතර මේ සමීකරණය මතක තියෙනවා. ගම්මිතා වෙනස ගන්න මෙහෙම කියලා. මේ පද්ධතියේ ගම්මිතාව සංස්ථಿತಿ වෙන්න ඕනේ අන්දා ගම්මිතා වෙනස බිඳුව වෙන්න ඕනේ. ඒතර ගම්මිතා වෙනස ගන්න නම් අපි ගම්මිතාවය ගන්න ඕනේ පසු අවස්ථාවේ ගම්මිතාවය ගන්න. හරිද? ගම්මිතාව ගන්නවා පසු අවස්ථාවේ ගම්මිතාවෙන් අඩු කරා නම් මුල් අවස්ථාවේ ගම්මිතාවය අන්න එයා සමානයි බිඳුව කියන එක තමයි ඔය ගම්මිතා වෙනස කියන එක. ගම්මිතා වෙනස බිඳුව කියන එකේ අදහස. හරි. එතකොට පසු අවස්ථාව අපි සැලකුවොත් පසු අවස්ථාවේ අපිට තිබ්බේ මේ ඔක්කොම හා වෙලා 5යි ස්කන්ධය වෙච්ච අවස්ථාව. එතකොට මේ ගම්මිතා වෙනස ආද්‍යව දිශාවක් තීරණය කරගන්න ඕනි. මොන දිශාව මේ පැත්තට කියලා ගන්නවා. එහෙනම් 5යිම අපි ගත්තෙත් ඒ පැත්තට යනවා. කියලා නිසා මන්ට පසු අවස්ථාවේ ගම්මිතාවය 5යිම v කියලා එනවා. ඒතර මුල් අවස්ථාවේ ගම්මිතාවය දැන් ඔන්න මම ලියා ගන්න ඕනි. මුල් අවස්ථාවේ අපි ගන්න පැත්තට තියෙන ගම්මිතාවයක් තමයි මේ තියෙන්නේ. එහෙනම් සිම්ප්ලිෆයිඩින් පෙන්න. හරිද? ඒකට එතන 2m u කියලා ගම්මිතාවයක් තියෙනවා මේ පැත්තට. 2m u. එතකොට ඊට පස්සේ මේ අංශයේ ගම්මිතාව බිඳුවයි මැද තියෙන එක්කන. තොරනවා විතර මොකද අපි පද්ධතියම සලකද්දී ස්කන්ධ ඔක්කොම ටික සලකන්න වෙනවා. එතකොට එයාගේ වේගයක් නැති හන්දා එයාගෙන් එන ගම්මිතාවේ බිඳුවයි. අනිත් එක්කන 2m එයා ගමන් කරන හැබැයි අනිත් පැත්තට. එහෙනම් එයාගේ ගම්මිතාවය අපි ගත්ත දිශාවත් එක්ක ඍණ 2m වැඩි කිරීම 2u. හරි. එතකොට නෝක සමානයි බිඳුවයි කියලා තමයි කියන්නේ. හරි. අපි දැන් මේක පොඩ්ඩක් සුළු කරගමු. ඍණ මෙතන ඇතුල් පැත්තෙන් අපිට එනවා මෙතනින් එනවා 2mu ඍණ මැද බිඳුව ඍණ 4mu කියලා. මේක සමානයි බිඳුව. එතකොට 5mv ඍණ මෙතනින් එන්නේ කීයද? ඍණ 2mu නේ. හරි. ඍණ 2mu කියලා ආවා. ඊට පස්සේ මම 5mv මේ පැත්තට 5mv ආයිද මේක තව පොඩ්ඩක් සුළු කරගන්නවා. ධන 2mu සමානයි බිඳුව. එතකොට ඊට පස්සේ දැන් 5mv මේ පැත්තේ තියාගෙන මේක අනිත් පැත්තට අර යනවා. ඍණ 2mu. එතකොට දැන් මට v එනවා. ඍණ 2mu බෙදීම 5m. මේ ස්කන්ධය කියන එකන අසමානයි බිඳුවනේ. එහෙනම් මට මෙයාට කපන්න පුළුවන්. එතකොට මට එනවා v කියන එකන ඍණ 2u බෙදීම 5. හරිද? මේ v කියන එකන ඍණ එකෙන් ආව අදහස අපි ගත්තේ 5m යන්නේ මේ පැත්තට කියලානේ. වෙයි ඇත්තටම එයා යන්නේ මේ පැත්තට නෙමෙයි අනිත් පැත්තට. අන්න ඒක තමයි ඒකේ අදහස. හරි. දැන් අපි v හොයාගත්තා. හරිද? එතකොට අපි ගානේ මුලින්ම අපිට කියලා තිබ්බේ v හොයන්න. අපි ඒක හෙව්වා. දැන් අපිට කියනවා චාලක ශක්ති හානි හොයන්න කියලා. හරිද? චාලක ශක්තිය හොයන සමීකරණය මොකද්ද? චාලක ශක්තිය හොයන සමීකරණය තමයි කියන්නේ මොකක් කර අංශයක අපිට චාලක ශක්තිය හොයන්න කිව්වොත් ඒකේ චාලක ශක්තිය අපිට එනවා භාගයයි වරක් ස්කන්ධය වැඩි කිරීම එයාගේ ප්‍රවේගයේ වර්ගය. හරිද? ඔන්නෝගෙන් අපිට
චාලක ශක්තිය එනවා. චාලක ශක්තිය හොයන සමීකරණය මතක තියෙනවා. එතකොට මුලින් අපිට ඕන නම් ගම්‍යතාව හොයන සමීකරණය, දැන් අපිට ඕන නම් චාලක ශක්තිය හොයන සමීකරණය. එතකොට දැන් අපිට කියනවානේ චාලක ශක්තිය හානිය හොයන්න කියලා. චාලක ශක්ති හානිය හොයන්න නම් චාලක ශක්තිය හානිය මම ගන්නවා ඩෙල්ටා T කියලා. මේ ඩෙල්ටා ගොඩක් වෙලාවට ගන්නවා මොකක් හරි පෙරපසු අවස්ථාවක වෙනස ගන්න ඕනේ වුණාම, දැන් මෙතනත් අපිට ඕනේ චාලක ශක්තිය හානිය. එහෙනම් පසු චාලක ශක්තිය අඩු කරන මුල් චාලක ශක්තිය. ඔන්න ඔකෙන් අපිට වෙනස එනවනේ. ඒකට පසු චාලක ශක්තිය අපි ගත්තොත් මේකේ පසු චාලක ශක්තිය අපිට එනවා භාගයයි ස්කන්ධයේ පසු අවස්ථාවේ 5m v අපිට ආවේ ඍණ 2u බෙදීම 5යි. ඍණ 2u බෙදීම 5 වර්ගය. එතකොට මුල් අවස්ථාවේ චාලක ශක්තිය හොයන්න ගියාම, එතකොට මුල් අවස්ථාවේ චාලක ශක්තිය මෙතන ඇත්තට මේක ලියා ගන්නත් ඉඩ මදි වෙනවා. අපි මුල් අවස්ථාවේ චාලක ශක්තිය හොයලා හරි. දැන් මේ සමීකරණය චුට්ටක් මෙහෙම තියලා මුල් අවස්ථාවේ චාලක ශක්තිය හොයලා ඉන්න. එතකොට මුල් අවස්ථාවේ චාලක ශක්තිය ගැන කතා කරාම මුල් අවස්ථාවේ මේ ඔක්කොම තිබ්බේ අංශු තුනක් විදියටනේ. හරිද? මේ මොන් තැවිලි පාට කරලා තියෙන අංශු තුනෙම චාලක ශක්තිය හොයන්න වෙනවා. හරිද? එතකොට ඒකේ පළවෙනි අංශයේ ස්කන්ධය 2m. එතකොට එයාගේ වේගය අපි දාගත්තා u කියලා. එහෙනම් එයාගෙන් එනවා චාලක ශක්තිය භාගයයි 2m වැඩි කිරීම u වර්ගය ධන ඊළඟ එකේ භාගයයි m ප්‍රවේගයක් නැහැ. එහෙනම් චාලක ශක්තිය බිඳුව වර්ගය. ඊළඟට අපිට එනවා භාගයයි 2m ප්‍රවේගය අපිට තිබ්බේ ඍණ 2u නේ. එයාගේ වර්ගය. හරිද? එතකොට අපිට මේකේ සුළු කරාම අපිට එනවා මේක වෙනවා mu වර්ගය. මෙන්න දැන් ඉන්නේ බිඳුවනේ. ඊට පස්සේ අපිට එනවා ධන m 4m u වර්ග. හරිද? එතකොට අපිට මුල් අවස්ථාවේ චාලක ශක්තිය දැන් ආවා 5m u වර්ග. දැන් අපි චාලක ශක්තිය හානිය චාලක ශක්තිය හානි සමීකරණේ අපි ඩෙල්ටා T දාගත්තා. අපි හෙව්වේ T පසු අඩු කිරීම T මුල්නේ. එතකොට පසු එක අපිට ආවේ භාගයයි 5m භාගය වැඩි කිරීම 5m වැඩි කිරීම ඍණ 2u බෙදීම 5 වර්ගය ඍණ 5m u වර්ග. දැන් මේක සුළු කරගත්තොත් මට එනවා 5m බෙදීම 2යි වැඩි කිරීම 4u වර්ග බෙදීම 25. මේකට මේක ඇවිල්ලා 2ක් එනවා. මේකට මේක ඇවිල්ලා යට 5ක් එනවා. එතකොට එනවා 2m u වර්ග බෙදීම 5 වෙත් අඩු කිරීම තිබ්බත් මෙතනක් තියෙනවා ඍණ 5m u වර්ග. එතකොට මේක සුළු කරගත්තොත් එනවා 2m u වර්ග බෙදීම 5 කියන පොදු පදයක් විදිහට ගත්තොත් මෙතන ඍණ 25m u වර්ග. දැන් අපිට එනවා ඍණ 23m u වර්ග බෙදීම 5. ඒතර ඕක තමයි චාලක ශක්ති වෙනස. එතකොට ඇත්තටම දැන් අපි චාලක ශක්තිය පසු චාලක ශක්තිය මුල් චාලක ශක්තිය අඩු කරලා. එතකොට අපිට පේනවා අපිට චාලක ශක්තිය
වෙනස ඍණ අගයක් වෙලා දෙනවා. ඒ කියන්නේ ඇත්තටම චාලක ශක්තිය හානියක් තමයි වෙලා තියෙන්නේ. හරිද? ඒතර චාලක ශක්තිය හානිය අපි ගත්තොත් අපිට එනවා 23යි MU වර්ග බෙදීම 5යි කියලා. එතකොට ඔන්න ඔහොම තමයි ඔය ගාන හදන්නේ. ඒතර මම හිතනවා කට්ටියට වැඩි තේරුණා කියලා. ඔයාලට වීඩියෝ එක හොඳට තේරුණා නම් පැහැදිලි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයාලට මොනවාම හරි ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න ඕනි වෙන ගණන් එහෙම තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. සමහර ටිකක් පරක්කු වීඩියෝ එක හදන්න. ඒ වුණාට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක හදනවා. හොඳයි නම් ඔයාලගේ යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරලා තියන්න. අවසාන වශයෙන් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් හැමෝටම සුබ දවසක්.